පාතාල ලොක්කෙක් කියලා හැමෝම හිතපු ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා සීනිගම පෙරහැර හොල්ලපු කඩවසම් තරුණයා ෂෙනාල්ගේ ඇත්තම කතාව මෙන්න. කවුද ඒ VIP ගාඩ් එකත් එක්ක ඇවිත් අටන කොල්ලා? සීනිගම දේවාලයේ පෙරහැර බලන්න පාර දෙපැත්තට රොක් වෙලා හිටපු සෙනග අතරින් එක පාර්තම ලොකු කසුකුසුවක් පැතිරලා ගියේ හැමෝගෙම අවධානය එක තැනකට යොමු කරමින්. ඒ කවුද බංගී ආරක්ෂක නිලධාරීන් 7-8 දෙනෙක් පිරිවරාගෙන පෙරහැරේ බෙරපදයට තාල්ලට රටාගෙන ඉන්නේ ලංකාවේ දැනට ඉන්න සුපිරි පෙනුමක් තියෙන කොල්ලෙක්. මිනිහා බෙරපදයට අඩිය තියදී වටේ හිටපු කෙල්ලන්ගේ විතරක් නෙවෙයි කොල්ලන්ගෙත් ඇස් උඩ ගියා. ඇත්තටම මෙහෙම ලුක් එකක් තියෙන කොල්ලෙක්ට ආරක්ෂාව නැතුව නම් මෙතන නටන්න වෙන්නේ නැහැ. ඉතින් මුළු Facebook TikTok එකම හොල්ලන ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ සීනිගම පෙරහැරේ ප්‍රභූ ආරක්ෂාවත් එක්ක ඇවිත් නටපු මේ අద్භූත කඩවසම් කොල්ලා කවුද කියන එකයි. මෙන්න මෙයාගේ ඇත්තම විස්තරය. නම ෂෙනාල් ආදිත්‍ය. වෘත්තිය ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන නිරූපණ ශිල්පියෙක්. ටයිකොන්ඩෝ ශූරයෙක්. මිස්ටර් ග්ලෝබල් ශ්‍රී ලංකා 2025 කිරුළ හිමි කරගත් ජයග්‍රාහකයෙක්. කරන්දිනිය සුදා කිව්වම කවුරුත් දන්නේ පාතාල ලෝකයේ නම්දරු පුජ්‍යලයක් ලෙසනේ. ඉතින් එහි එම පෙරහැරේ කාවඩි රංගනයක නියලුණා ඊ타මත්ම කඩවසම් තරුණේ. බොහෝ සමාජ මාධ්‍ය ජාලා ඔහුව හැඳින්වුවේ කරන්දිනිය සුදාගේ මල්ලි කෙනෙක් විදිහට. ඊට හේතු සාධක වුණේ ඔහු ආරක්ෂකයන් පිරිවරා නැටුම්වල නියැලීම. ඇත්තටම ඔහු හරිම කඩවසම්. පාංශු දේහධාරී ශරීරයකින් හෙබි මේ පුජ්‍යලයක් පිළිබඳව බොහෝ දිනක් සොයන්න ගත්තා. ඉතින් අපිත් හෙව්වා මේ කවුද කින්දබන්ද කියලා තොරතුරු ටිකක්. ඇත්තටම ගත්තොත් ඔහු තමයි ෂෙනාල් ආදිත්‍ය. 2025 වසරේ මිස්ටර් ග්ලෝබල් 2025 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෝස්තර නිරූපණ ශිල්පියෙක් ඔහු. එහිදී ඔහු මාස්ටර් ග්ලෝබල් කියන තරගාවලියේ 20 දෙනා අතරට තේරිපත් වුණා. ඒ කියන්නේ টොප් 20 බවට තේරිපත් වුණා. ඒ තුලින් ඔහු ශ්‍රී ලංකා ධජය ඔසවා තැබීමට සමත් වූ පුජ්‍යලයෙක්. ඉතින් ඇයි මේ මොහුව මේ කරන්දෙනියේ සුදාගේ මල්ලි කෙනෙක් විදියට මිනිසුන් හඳුන්වලා දෙන්න ගත්තේ? මොකද එම දේවාලයේ පෙරහැර තුල කාවඩි නටන්න පොලිසියෙන් තහනම් කරලා තිබුණා. පසුව ඒකට අවසර ලැබුණා. ආරක්ෂක නිලධාරීන් මැදියේ තමයි කතරගම දේවාලයේ ඒ දේවාල පෙරහැරේ කාවඩි නටන්න පුළුවන් වුණේ. ඉතින් එහිදී ඔහු අපූර්ව නැටුමක් ප්‍රදර්ශනය කළේ ආරක්ෂකයන් පිරිවරාගෙන. ඔහුගේ නර්තනයේ අපූර්වත්වය සමාජ මාධ්‍ය තුල වීඩියෝ මගින් ඔබ දකින්න ඇති. ඇත්තටම ඔහු කරන්දිනියේ සුදාගේ මල්ලිද? ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඔබ දන්නවා නම් මෙහි කමෙන්ටුවක් ලෙස ඔබට සඳහන් කරන්නත් පුළුවන්. ඉතින් මම සොයාගත් තොරතුරු අනුව ෂෙනාල් ආදිත්‍ය කියන්නේ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මේ කඩවසම් තරුණයාගේ අනාගතය සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනා කරමු. මුළු සෝෂල් මීඩියාවම එකලු කළ ඒ අద్භූත කොල්ලා මෙන්න මෙයා තමයි.